මෙන්න මේ වීඩියෝ එක අතිශයින්ම කලබලකාරී අద్භූත වීඩියෝ එකක් වුණත් මෙන්න මේ වීඩියෝ එක පිටිපස්සේ තියෙන කතාව ඊටත් වැඩිය කලබලකාරී දෙයක් වෙනවා. 2008 තායිලන්තයේ නාදුරන ප්‍රදේශයක යාළුවෝ සෙට් එකක් පාටි එකකට සහභාගී වෙන ගමන් ඉන්නවා. මෙන්න මේ පාටි එක අතරතුර කොහෙවත් නැති අద్භූත දෙයක් මතුවෙලා තියෙනවා. මෙන්න මේ යාළුවෝ සෙට් එක කියන විදිහට එයාලා හොඳටම බීලා පාටි එක එන්ජොයි කරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. කවදාවත් මෙයාලා ආරාධනා නොකරපු පුද්ගලයෙක් මෙන්න මේ පාටි එකේ ඉඳලා තියෙනවා. කොහොම හරි මෙන්න මේ කැමරා එකේ රෙකෝඩ් වුණ දේ නිසා මෙයාලා කවදාවත් තනියම පාටිස් දාන්න යන එකක් නම් නැහැ. මේ තියෙන්නේ එදා පාටි එක වෙලාවෙදි ගත්ත හරිම කලබලකාරී වීඩියෝ එක. තප්පර කීපයක් ගියාට පස්සේ මෙන්න මේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නාදුරන පුද්ගලයෙක්ගේ මූණක් රෙකෝඩ් වෙලා තියෙනවා. කොහොම හරි මෙන්න මේ වීඩියෝ එක බලපු ගොඩාක් අය කියලා තිබුණා මේ මූණේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. මේ අතරින් එකක් තමයි මෙන්න මේ මූණට ශරීරයක් නැහැ. ඒ වගේම තමයි සමහරක් අය කියන විදිහට මෙන්න මේ වීඩියෝ එක zoom කරලා බැලුවොත් ඔයාට පේනවා ඒ මූණේ ලේ පැල්ලම් තියෙනවා. මේකේ පෙනුම කොහොම වුණත් මේ පාටි එකේ හිටපු කිසිම කෙනෙක් මේ දේ දැකලා නම් නැහැ. කොහොම හරි මෙන්න මේ වීඩියෝ එක පස්සේ බලද්දි තමයි මෙයාලා මෙන්න මේ දේ දකින්නේ. කොහොම හරි ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක මෙයාලා කතා වෙලා කරපු දෙයක් කියලා. කොහොම හරි මෙන්න මේ වීඩියෝ එක පිටිපස්සේ තියෙන ඇත්තම කතාව ඇහුවොත් ඔයාලා අපි හැමෝම කලබලයටපත් වෙන්න පුළුවන්. මේ යාළුවෝ කියලා තියෙන විදිහට මේ පාටි එක පටන් ගන්න කලින් එයාලගේ යාළුවෙක් හරිම භයානක ඇක්සිඩන්ට් එකකට මුහුණ දීලා තියෙනවලු. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේ යාළුවා ඇක්සිඩන්ට් එකෙන් මිය ගිහිල්ලා තියෙනවා. කොහොම හරි මෙන්න මේ යාළුවෝ සෙට් එකට එයාලගේ යාළුවෙක් පාටි එකට එන ගමන් ඇක්සිඩන්ට් එකකට මුහුණ දීලා මිය ගියා කියලා දැනගන්න හම්බ වෙන්නේ ඊළඟ දවසේ උදේ. යාළුවගේ මලගෙදර ඉවර වෙලා දවස් කීපයකට පස්සේ මෙයාලගේ පාටි එකේ වීඩියෝස් බලන ගමන් ඉද්දි තමයි මෙයාලා මේ දේ දකින්නේ. පාටි එකේ ගත්ත වීඩියෝ එකක එයාලගේ මිය ගිය යාළුවා ඉඳලා තියෙනවා.